අද කාලයේ වගේ උදේ 8ට රැකියාවට යන්න එදා මිනිස්සුන්ට වුවමනාවක් තිබුණේ නැහැ. එදා තිබුණු එකම රාජකාරිය තමයි ජීවත් වීම. උදේ ඇහැරුණු ගමන් ඔවුන් කලේ තමන්ගේ ආහාරය සොයාගෙන දඩයම යන එක. අද වගේ සුපර් මාකට් එකට ගිහින් බඩු ගන්න බැරි නිසා සමහර වෙලාවට එක මුවෙක් පස්සේ පැය ගණන් දුවන්න ඔවුන්ට සිද්ධ වුණා. හැබැයි එහි එක වාසියක් තිබුණා. දඩයම අසාර්ථක වුණොත් එදාට බඩගින්නේ ඉන්නවා මිසක් ඉහළ නිලධාරීන්ගෙන් බැනුම් අහන්න ඔවුන්ට සිද්ධ වුණේ නැහැ. දහවල් කාලය කියන්නේ එදා මිනිස්සුන්ගේ නිදහස්ම වෙලාව. දඩයම් කරලා බඩ පිරුණට පස්සේ ඉතිරි පැය කිහිපය ඔවුන් ගත කළේ තමන්ගේ විනෝදාංශ විනුගෙන්. ගුහා බිත්තිවල රූප ඇඳීම එදා ප්‍රධානම විනෝදාංශය වුණා. අද අපි සමාජ මාධ්‍යවල ඡායාරූප දානවා වගේ එදා ඔවුන් තමන් දඩයම් කරපු සතාගේ රූපය බිත්තියේ සටහන් කළා. ඊට අමතරව කණ්ඩායම එකතු වෙලා කතාබහ කරමින් බොහොම සාමකාමීව කාලය ගත කරන්න ඔවුන් පුරුදු වෙලා හිටියා. කිසිම මානසික පීඩනයක් නැති සරල ජීවිතයක් ඔවුන්ට තිබුණේ. ඉර බැසගිය ගමම් එදා මිනිස්සුන්ගේ දවස අවසන් වුණා. ගින්දර පත්තු කරගෙන ඒ වටා වාඩි වෙලා තමන්ගේ දවසේ අත්දැකීම් බෙදාගන්න එක එදා සිරිතක්. වල් සත්තුන්ගින් ආරක්ෂා වෙන්න හැමෝම එකට එකතු වෙලා ආරක්ෂිතව නිදාගත්තා.